අයිබෝන් කැබිනට් සංශෝධන මේ දවස්වල රජය පැත්තෙන් වැඩියෙන්ම කතා බහට ලක් වෙන මාතෘකාව. මොකද්ද මේ කැබිනට් සංශෝධනයක් කියන්නේ? කැබිනට් සංශෝධනයකදී වෙන්නේ ඉන්න ඇමතිවරු ඉවත් වෙන එක, එහෙම නැත්නම් අලුත් ඇමතිවරු පත් වෙන එක. ඒ වගේම තව විදියකින් කැබිනට් සංශෝධනයක් වෙන්න පුළුවන්. ඒ තමයි ඉන්න ඇමතිවරු අතරෙම ඔවුන්ට අදාළ විෂයපතයන් වල වෙනස්කම් සිද්ධ කරන එක. සාමාන්‍යයෙන් කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්නේ රජයක් පත් වෙලා ටික කාලයක් ගියාට පස්සේ. මොකද ඕනෑම රජයක් ටික කාලයක් යනකොට ජනතාව අතර තියෙන ප්‍රසාදය අඩු වෙනවා. යම් විරෝධතාවයන් එනවා. ඉතින් මේ විරෝධතාවයන් යම් අසතුටුකම් වෙනස් කරන්න තමයි කැබිනට් සංශෝධනය සිද්ධ කරන්නේ. ඔන්න අපි අලුත් ඇමතිවරු පත් කළා, අමාත්‍යාංශ වෙනස් කළා. දැන් ඔන්න අපි හරියට වැඩ කරනවා කියලා ජනතාවට පණිවිඩයක් දීලා නැවතත් ජනප්‍රසාදය රජයට ලබා ගන්න තමයි කැබිනට් සංශෝධන සාමාන්‍යයෙන් අතීතයේදී සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් යම් ඇමතිවරුන්ගේ ආකාරක්ෂමතාවයන්, දූෂණයන් මේ වගේ දේවල් ඉහළ නායකත්වයට ආරංචි වෙලා ඔවුන්ට දඬුවමක් දෙන්න මේ කැබිනට් සංශෝධන පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම යම් කණ්ඩායම් සතුටු කරන්න අතීතයේදී කැබිනට් සංශෝධන පාවිච්චි වෙලා තියෙනවා. විශේෂයෙන්ම සන්දාන දේශපාලනය තුල සන්දානයක් විදියට ආණ්ඩු කරනකොට යම් කුඩා කණ්ඩායම් වලට, කුඩා පක්ෂ වලට කාලෙන් කාලෙට එන අසතුටුකම්, එහෙම නැත්නම් අසහනයන් වලට ප්‍රතිකර්ම විදියට ඇමතිකමක් දීලා, එහෙම නැත්නම් තියෙන ඇමතිකමට තව බලතල ටිකක් වැඩි කරලා දීලා ඔවුන්ව සතුටු කරන්න අතීතයේදී කැබිනට් සංශෝධන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිට පැහැදිලි නැති කාරණේ තමයි මාස 6ක් ගිය වර්තමාන රජය මොකද මේ කැබිනට් සංශෝධනයක් ගැන කතා කරන්න කියලා. දැන් අපි කිව්ව හේතුන් තුනෙන් මොකද්ද මේ රජයට බලපාලා තියෙන හේතුව? පළවෙනි හේතුව ජනතාව අතර අප්‍රසාදයටපත් වෙලාද? එහෙම නැත්නම් යම් ඇමතිවරුන්ගේ ආකාරක්ෂමතාවයන් හෝ යම් දූෂණයන් සම්බන්ධයෙන් ඉහළ නායකත්වය අසතුටටපත් වෙලාද? එහෙමත් නැත්නම් කාව හරි සතුටු කරන්න, යම්කිසි කණ්ඩායමක් සතුටු කරන්නද මේ සංශෝධනය කරන්නේ. ඉතින් ඒ කාරණේ ගැන නම් අපිට පැහැදිලි නෑ මොකද්ද හේතුව කියලා. හැබැයි කොහොම හරි කැබිනට් සංශෝධනයක් ඉදිරි සති කිහිපය තුළත වීමට නියමිත බව ස්ථීරවම අපිට කියන්න පුළුවන්. මොකද සභානායක බිමල් රත්නායක මහත්තයත් මේ සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේ වෙන කැබිනට් සංශෝධනයකදී මොනවා වෙයිද? කාට ඇමතිකම් නැති වෙයිද? කලුතෙන් කවුරු ඇමතිවරු විදියට පත් වෙයිද? ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ ගැන කතා කරන්න. වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් වූ සැනින් කතා බහට ලක් වුණු කාරණය තමයි මේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් කියන එක. අපි නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ රජයේ තනතුරක් දෙනකොට, ඇමතිකමක් දෙනකොට ජාතිය, ආගම, කුලය, ගම මේ දේවල් බලලා දිය යුතුයි කියලා අපි විශ්වාස කරන දේ තමයි දක්ෂයන්ට තමයි තැන දිය යුත්තේ. නැතුව ජාතිය, කුලය, ආගම මේ දේවල් පදනම් කරගෙන නෙමෙයි තනතුරු ලබා දිය යුත්තේ. හැබැයි ලංකාව හැදිලා තියෙන විදියට, ලංකාවේ සමාජය හැදිලා තියෙන විදියට, උන් ජාතීන් විදියට, ආගම් විදියට කැබිනට් මණ්ඩලය තුල රටේ ඉහළ තනතුරු වල යම් නියෝජනයන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි කැබිනට් මණ්ඩලයට මුස්ලිම් නියෝජනයක් නැති උනේ. මේක මම නිවැරදි කිරීමකට යටත්ව කියන්නේ. කවුරු හරි මේ සම්බන්ධයෙන් වෙනත් අදහසක් දක්වනවා නම් ඒ සම්බන්ධයෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අපි ගත්තොත් අතීතේ ඉඳන් ලංකාවේ මුලින්ම ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා ටී.බී. ජයා කියන මුස්ලිම් නියෝජිතයා. ඒ වගේම එතනින් පස්සේ කොතලාවල අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා එම්.සී.එම්. කලීල්. ඒ වගේම ඩඩ්ලි සේනානායක අගමැතිතුමා අවස්ථා කිහිපයකදී අගමැතිකම දරනවා. ඔහුගේ අමාත්‍ය මණ්ඩලවල ඉන්නවා එම්.සී.එම්. කලීල්, එම්.එච්. මොහමඩ් කියන මුස්ලිම් ඇමතිවරු. ඒ වගේම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලෙත් ඉන්නවා මුස්ලිම් නියෝජිතයෙක්. ඒ තමයි සී.එස්. මරික්කාර්. ඊට පස්සේ සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියත් අවස්ථා කිහිපයකදී අගමැතිකම දරනවා. අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩල පත් කරනවා. මේ කැබිනට් මණ්ඩලවල ඉන්නවා බදුදීන් මහමුද් කියන අමාත්‍යවරයා. ඔහු අධ්‍යාපන ඇමති ධූරය වගේ බරපතල අමාත්‍ය ධූරයක වගේම දරපු අමාත්‍යවරයෙක්. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා විදියට, ජනාධිපතිවරයා විදියට කැබිනට් මණ්ඩල පත් කරනකොට ඒ.සී.එස්. හමීඩ්, ඒ වගේම නයින මරික්කාර් කියන මුස්ලිම් ඇමතිවරු ඔහුගේ කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඒ.සී.එස්. හමීඩ්, ඒ වගේම අබ්දුල් මන්සූර් කියන ඇමතිවරු ඉඳලා තියෙනවා. ඒතර අපිට මෑත කාලීන අමාත්‍ය මණ්ඩල ගත්තොත්, අපිට මතක අතීත අමාත්‍ය මණ්ඩල ගත්තොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ ඉන්නවා මුස්ලිම් අමාත්‍යවරු කීප දෙනෙක්. ඒ අතරින් ප්‍රධාන වෙනවා අෂ්රොෆ් අමාත්‍යවරයා. ඔහුගේ අභාවයෙන් පස්සේ පේරියල් අෂ්රොෆ් ඇමතිනිය අමාත්‍ය ධූරයටපත් වුණේ, කියන්නේ එතුමාගේ බිරිඳ. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ හිටපු ජනප්‍රියම අමාත්‍යවරයා තමයි එච්.එම්. පෞසි අමාත්‍යවරයා. ඔහු සම්බන්ධයෙන් 94 2000 කාලේදී ලංකාව තුල විශේෂයෙන් තරුණ පරපුර තුළ විශාල ජනප්‍රියත්වයක් තිබ්බ අමාත්‍යවරයෙක්. ඒ වගේම මුස්ලිම් සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන අලවි මෞලානා අභාවප්‍රාප්ත අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය නියෝජනය කළා. ඒ වගේම මහින්ද රාජපක්ෂ රජයේ මුස්ලිම් අමාත්‍යවරු ගණනාවක් හිටියා. පේරියල් අෂ්රොෆ් මැතිනිය හිටිය මුල් කාලේ. ඊට පස්සේ එල්.එම්. අතාඋල්ලා, ඒ වගේම රිෂාඩ් බදුදීන්, එච්.එම්. පෞසි,
රවුෆ් හකීම් මේ වගේ අමාත්‍යවරු මහින්ද රාජපක්ෂ රජය නියෝජනය කළා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන රජයේ මුස්ලිම් අමාත්‍යවරු කිහිප දෙනෙක් හිටියා. එච්.එම්. පෞසි අමාත්‍යවරයා හිටියා. ඒ වගේම රවුෆ් හකීම් අමාත්‍යවරයා, රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා හිටියා. ඒ වගේම අවසානයේ තිබ්බ ගෝඨාභය රාජපක්ෂ පාලනය, ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාලනයේ අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කළේ අලි සබ්රි අමාත්‍යවරයා. ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයා වගේම මුදල් අමාත්‍යවරයා විදිහටත් කාලයක් කටයුතු කළා. ඉතින් එහෙම බලනකොට ලංකාවේ නිදහසේ ඉඳන් අද වෙනකන් තිබ්බ හැම අමාත්‍ය මණ්ඩලයකම මුස්ලිම් අමාත්‍යවරයෙක් ඉඳලා තියෙනවා. හැබැයි වර්තමාන රජයේ තමයි මුස්ලිම් අමාත්‍යවරයෙක් හිටියේ නැත්තේ. අපි පෞද්ගලිකව ඒක ගැටලුවක් විදිහට නොදැක්කත් සමාජය තුළ ඒ සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණා. ඉතින් මේකට ප්‍රතිකර්මයක් මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඉදිරියේදී එළඹෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ මුස්ලිම් අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයට පත් වෙන්න නියමිතයි. ගොඩක් වෙලාවට මේ සඳහා සුදුසුකම් තියෙන්නේ මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය කතානායකවරයා රිස්වි සාලි, ඔහු වෛද්‍යවරයෙක්, ඔහු ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මේ වන විට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරන මුනීර් මුප්ලර් අමාත්‍යවරයා ඉන්නවා. ඉතින් මේ දෙදෙනාගෙන් කෙනෙක් ගොඩක් දුරට කැබිනට් මණ්ඩලයට පත් වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ අතරුණුත් රිස්වි සාලි ඉදිරියෙන් ඉන්න බවක් තමයි වාර්තා වෙන්නේ. ඊළඟට ලංකාවේ අතීතයේ ඉඳන්ම කැබිනට් මණ්ඩලයේ අඩුවෙන්ම නියෝජනය වෙච්ච පළාතක් තමයි උතුරු පළාත. විශේෂයෙන්ම 77න් පස්සේ උතුරු පළාතෙන් සැලකිය යුතු කැබිනට් නියෝජනයක් සිද්ධ වුණේ නැහැ. 94 ඉඳන් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා විතරක් කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළා. හැබැයි ඒ ඇරෙන්න වෙන අමාත්‍යවරයෙක් උතුරු පළාතෙන් කැබිනට් මණ්ඩලයට නියෝජනයක් විදියට තිබ්බේ නැහැ. ඉතින් මෙවර කැබිනට් මණ්ඩලය නියෝජනය කරන උතුරු පළාත නියෝජනය කරන ඇමතිවරයෙක් ඒ තමයි දීවර අමාත්‍යවරයා විදියට කටයුතු කරන රාමලිංගන් චන්ද්‍රසේකරන් මහත්තයා. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන සමාජිකයෙක්. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි රාමලිංගන් චන්ද්‍රසේකරන් ඇමතිතුමා යාපනයේ දිස්ත්‍රික්කය නියෝජනය කළාට ඔහු උපතින් යාපනයේ පුද්ගලයෙක් නෙමෙයි. ඔබ දන්නවා දෙමළ සමාජය තුළ විවිධාකාරයේ බෙදීම් තියෙනවා. උතුරු ප්‍රදේශයේ ඉන්න යාපනයේ ඉන්න දෙමළ ජනතාව විශේෂයෙන්ම අනෙකුත් පැතිවල විශේෂයෙන් වතුකරයේ ඉන්න දෙමළ ජනතාව සම්බන්ධයෙන් එතරම් හොඳ ආකල්පයක් නෙමෙයි දක්වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් විශාල බෙදීමක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ දීවර අමාත්‍යවරයා විදිහට චන්ද්‍රසේකරන් අමාත්‍යතුමා දිවුරුම් දුන්න අවස්ථාවේදී ටැමිල් ගාඩියන් කියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබ්බේ Chandrasekaran is a Malay Tamil who has been based in Jaffna for many years. ඒ කියන්නේ ඔහු හැඳින්වුවේ මලය දේශපාලඥයෙක් විදිහට. මලය කියලා හඳුන්වන්නේ මේ වතුකරය වතුකරය තමයි මලය කියලා හඳුන්වන්නේ. ඉතින් ඔහු වතුකරයේ දේශපාලඥ යාපනයේ හිටියට එයා වතුකරයේ දේශපාලඥයෙක් කියන එක ඔවුන් මතු කරන්න උත්සාහ කළා. මෑතකදී බැලුවොත් පාර්ලිමේන්තු විවාදයක් ඇති වෙනවා අර්චුනා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා සහ රාමලිංගන් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයා අතර. එහිදී අර්චුනා පුන කියනවා මේ රාමලිංගන් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයා පාවිච්චි කරන දෙමළ වචන වැරදි. ඔහු දෙමළ වචනවල වැරදි අර්ථ වෙන තැන් විදියට තමයි පාවිච්චි කරන්නේ. ඔහු කියන යට ඇඳුමට පාවිච්චි කරන වචනයක් ඔහු ජැටිය කියන එකට පාවිච්චි කරනවා. එතකොට පුනරුදය කියන එකට පුනර්වා කියලා පාවිච්චි කරනවා. ඒක වැරදි දෙමළ වචනයක්. ඉතින් මේ විදියට දෙමළ වචන භාවිතය සම්බන්ධයෙන් අර්ජුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කතා කරනවා. මේකට හේතුව තමයි මේ දෙමළ භාෂාවේ ප්‍රාදේශීයව යම් වෙනස්කම් තියෙනවා. ඔබ දන්නවා සිංහල භාෂාවෙත් යම් ප්‍රාදේශීය ව්‍යවහාරයන් තියෙනවා. එක ප්‍රදේශයක ගෞරවයෙන් කතා කරන වචනයක් තවත් ප්‍රදේශයකට ගියාම අගෞරවයකට හේතු වෙන වචනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙමළ භාෂාවෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ අර්ජුනා මන්ත්‍රීවරයා ව්‍යංගාර්ථයෙන් මතු කළේ රාමලිංගන් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයාගේ මේ වතුකරයේ සම්භවය. ඉතින් අපි දන්නේ උතුරු ප්‍රදේශයේ එවැනි අමාත්‍ය ධුරයක කටයුතු කිරීමට හැකි වෙනත් කැපැසිටි එකක් තියෙන മന്ത്രിවරයෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඉතින් මේකත් අවධානයට ලක් විය යුතු කාරණයක්. මොකද උතුරු ප්‍රදේශීය නියෝජනය කළාට රාමලිංගම් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයා එහි ජනතාව කොතරම් දුරට ඔවුන්ගේ නියෝජිතයෙක් විදිහට පිළිගන්නවද කියන ගැටලුව සමාජයේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි නැගෙනහිර පළාත. නැගෙනහිර පළාත කියන්නේ අමාත්‍ය මණ්ඩල පත් කිරීමවලදී යම් අසාධාරණයක් වෙන පළාතක්. මෙවර අමාත්‍ය මණ්ඩලෙත් නැගෙනහිර පළාත නියෝජනය කරන අමාත්‍යවරයෙක් දකින්න නැහැ. නැගෙනහිර පළාත කියන්නේ විශාල පළාතක්. ජන වර්ග තුනම ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජන වර්ග තුනම සමානව ජීවත් වෙන ප්‍රදේශයක්. ඉතින් මේ පළාතේ ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, ඒ වගේම මඩකලපුව කියන දිස්ත්‍රික් තුනම නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයේ නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් ඉන්නවා. අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නවා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට. ඒ වගේම වසන්ත පියතිස්ස අමාත්‍යවරයා ඉන්නවා ග්‍රාමීය ආර්ථික සහ ප්‍රජා බල ගැනීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට. ඉතින් ඇතැම් වෙලාවකට මේ දෙදෙනාගෙන් කෙනෙකුට කැබිනට් මණ්ඩලයට උසස් වීමක් හම්බෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නැගෙනහිර පළාත නියෝජනය කරන වෙනත් മന്ത്രിවරයෙකුට කැබිනට් මණ්ඩලයට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් බවට පත් වීමේ හැකියාව තියෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.
ඒ වගේම පහුගිය කාලේ වඩාත්ම ආందోලනයට ලක් වෙච්ච අමාත්‍යාංශයක් තමයි මේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබ්බා. ඒ වගේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබ්බා. ඉතින් මේ හේතුව හින්දා මේ ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ යම් අමාත්‍යාංශයක වෙනස්කමක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ වෙනස්කමක් වගේ දේකුත් මෙවර කැබිනට් සංශෝධනයේදී වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි දන්නේ කවදා මේ කැබිනට් සංශෝධනය වෙයිද කියලා. හැබැයි උපරිම සති දෙකක් තුනක් ඇතුළත මේ සංශෝධනය වෙයි කියලා දේශපාලන ආරංචි මාර්ග කියනවා. අපි හිතන්නේ කාටවත් ඇමතිකම් නැති වෙයි කියලා. හැබැයි කැබිනට් මණ්ඩලයට අලුතෙන් ඇමතිවරු කිහිප දෙනෙක් එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනට කැබිනට් ඇමතිවරු 23ක් ඉන්නවා. ජාතික ජනබලවේගයේ ස්ථාවරයේ කැබිනට් ඇමතිවරු 25යි කියන එක. ඉතින් තව දෙදෙනෙකුට අවස්ථාව තියෙනවා කැබිනට් මණ්ඩලයට යන්න. අපි බලමු කවුද කියලා.